සුබදසක් යාළුවනේ අපි YouTube channel එකට. ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න ජල ආදාරගෙන ආවේ මැදපෙළ රටක සේවය කරන ඔයාලා සියලු දෙනාට වැදගත් වෙන වීඩියෝ තමයි අරගෙන. ඔයාලා හැමෝම අපිට කමෙන්ට් කරලා තිබ්බා. මැදපෙළ රටේ සේවය කරන අපි ලංකාවට ආවට පස්සේ අපිට ආස්වාසම ලබා ගන්න පුළුවන්ද කියලා සමහර කට්ටිය අහලා තිබ්බා. සමහර අය අහලා තිබ්බා අපිට යම්කිසි දීමනාවක් රජය විසින් ලබා ගන්න පුළුවන්. සමහර කට්ටිය අහලා තිබ්බා අපි වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙලක් රජයේ තියෙනවද? අන්න ඒ සම්බන්ධයෙන් ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් මම කමෙන්ට් වලට කිහිපයකට රිප්ලයි කරා. ඒත් රිප්ලයි කළා කවද ඉවර කරන්නද? ඉවර කරන්න බෑ. ඒක සම්බන්ධ තීරණය කරා A to Z මුල ඉඳලා සරලව වීඩියෝ කරගෙන එන්න ඔයාලට මේ සම්බන්ධයෙන් ඔයාලට තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න. ඉතින් ඒ වීඩියෝ තමයි මේ අද අරගෙන ආවේ. අපි ඊටම subscribe කරන්න bell icon එක ඔයාලා අපි දිගටම එකතු වෙලා ඉන්න. යාළුවනේ ඉතින් ඔයාලා අහලා තිබ්බා පිටරට සේවය කරන අපි අවුරුදු 2 කාල සීමාව ඉවර කරලා ලංකාවට ආවට පස්සේ අපිට අස්වැසුම ලබා ගන්න පුළුවන්ද? ඉතින් මේ වෙද්දි නම් එහෙම අස්වැසුම ලබා ගන්න බෑ. පිටරට ලංකාවට ආවට පස්සේ සහ ඒ ගෙදර මිනිස්සුන්ට ගොඩක් වෙලාවට ලබා ගන්න බැරි වෙනවා. ඊළඟ කාරණය තමයි අපි වෙන යම්කිසි දීමනාවක් මේ රජයෙන් දෙනවද? පිටරට සේවය කරලා එන කට්ටියට මේ වෙද්දි නම් දීමනාවක් දෙනවා කියලා කොතනකවත් සඳහන්ලා නැහැ. හැබැයි මෙහෙම වැඩපිළිවෙලක් නම් තියෙනවා කියලා දාලා දෙන එක හරියට වෙනවද කියලා නම් දන්නේ නැහැ. ඉතින් දාලා තියෙනවා යාළගේ වෙබ්සයිට් එක මෙහෙම. ඉතින් පිටරට සේවය කරලා ලංකාවට එන කෙනෙක්ට ස්වයං රැකියාව පටන් ගන්නවා නම් ඒකට සහයෝගයක් ඒකට ආධාර මුදලක් වගේ දෙනවා කියලා. ඒක න මොන හරි මුදලක් යම්කිසි මුදල් ප්‍රමාණයක් දෙනවා කියලා අන්න ඒ වගේ නෝටිස් එකක් නම් දාලා තිබ්බා යාළගේ වෙබ්සයිට් එක ආණ්ඩුවේ. ඉතින් ඊට අමතරව පිටරට සේවය කරලා ලංකාවට එන කට්ටියට මෙන්න මෙහෙම ගාණක් දෙනවා මෙහෙම ගාණක් දෙනවා මෙහෙම දීමනක් දෙනවා කියලා නම් මම දැකලා නැහැ. ඉතින් අස්වැසුම නම් ලබා ගන්න බෑ. ඔයාලා අහලා තිබ්බා අස්වැසුම ලංකාවේ ඉන්න අයට සමහරලාට මුදල් තීනයට වඩා මුදල් කියන්නේ දැන් ඉතින් මුදල් නැති අයට ලැබෙන්න ඕනේ. සමහරවිට මුදල් තීනයට ලැබිලා තියෙනවා. අන්න ඒ වගේ එක එක ප්‍රශ්නක් තියෙනවා. ඒක හරියටම කියන්න බෑ. මොකද ඉතින් ඒක හොයලා බලලා ඉතින් ආණ්ඩුවෙන් කරන්න ඕන වැඩ. ඉතින් පිටරට දෙලෙන කට්ටියට නම් අස්වැසුම ලබා ගන්න බෑ. ඔයාලා අහලා තියෙන්නේ ප්‍රධානම කමෙන්ට් අතරින් කමෙන්ට් 100ක් තියෙනවනම් කමෙන්ට් 80ම දීලා අපිට අස්වැසුම ගන්න බැරිද කියලා. බෑ. අස්වැසුම ගන්න බෑ. ඉතින් ගොඩක් වෙලාවට පිටරට දෙල ලංකාවට ආවට පස්සේ ඒ ගෙදර ඉන්න අයටත් කිසිම දීමනාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ වුණාට ඇත්ත කතන්දරේ ලංකාවේ මිනිස්සෙක් මැදපෙළ රටකට සේවය කරන්නේ ඇත්තටම විනෝද වෙන්න නෙමෙයි. ඉතින් ලංකාවේ ආර්ථික මට්ටමත් එක්ක ඒ කෙනාගේ ණය පියවගෙන ජීවත් වෙන්න බැරි නිසා තමයි ලක්ෂ ගණනක් ගෙවලා හෝ යම් කිසි මාර්ගයෙන් පිටරටකට සේවය කරන්න යන්නේ. ඒ ආගේ ප්‍රශ්න ටික විසඳගෙන ඊට පස්සේ ලංකාවට එන්න ඇත්තටම එනකන් ඉවසිල්ලක් නැහැ යාගේ ප්‍රශ්න ටික විසඳගෙන. ඉතින් ආන්නේ එහෙම එකේ පිටරට සේවය කරලා ලංකාවට ආවට පස්සේ යාලට අස්වැසුම හරි යම්කිසි දීමනාවක් ලැබෙනවා නම් ඇත්තටම හොඳයි. ඒත් ඉතින් මට දෙන්න බෑ. මොකද මට ඒ සම්බන්ධයෙන් ඇක්සස් නැති නිසා මට දෙන්න බෑ. මට ඒ සම්බන්ධයෙන් කතා කරන්න විතරයි පුළුවන්. ඉතින් සෝෂල් මීඩියා වලින් හොයාගෙන තොරතුරු වලට අනුව මේ විදිහ නම් එහෙම දීමනාවක් නැහැ. අස්වැසුම දීමනාව ලබා දෙන්නේ නැහැ පිටරට සේවය කරලා ලංකාවට එන කට්ටියට. ඉතින් මම නම් කියන්නේ මැදපෙළදී රට විරෝ ගැන ඇත්තටම ගොඩක් දුක් මාන්සි වෙලා ගොඩක් වෙහෙස වෙලා දුක් මාන්සි වෙලා වැඩ කරලා ලංකාවට මුදල් එවන. ඉතින් යාලා ලංකාවට මුදල් එවන නිසා තමයි මේ ලංකාව මේ තාක් දුරට හරි මේ විදිහට හරි තියෙන්නේ. නැත්නම් ලංකාවේදී ණය මුදලත් එක්ක එයාලා ඩොලර්ස් එවන නිසා මේ ලංකාව මොකද ලංකාවේ ඩොලර්ස් තමයි ඕනේ ශ්‍රී ලංකන් රුපීස් වලට වඩා. ඉතින් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. ඉතින් ඔයාලගේ ප්‍රශ්න වලට තමයි වෙන උත්තර අරගෙන ආවා. ඔයාලා තව මොන හරි ප්‍රශ්න තියෙනවද? ඔයාලට මොන හරි ඔය රටවල වල වැඩ කරන යම් ප්‍රශ්න තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපිට විස්තර එවන්න. අපි ඒ සම්බන්ධයෙන් ඔයාලට වීඩියෝ එකක් අවශ්‍ය නම් අපි වීඩියෝ එකක් ගේන්න. සහ ඔයාලට මොන හරි මොන දැනගන්න දෙයක් තියෙනවා නම් ඕනම දෙයකට අපි සම්බන්ධ කරගෙන අපි දන්න දෙයක් තියෙනවා නම් ඒක වීඩියෝ එකට හරවලා අනිත් කට්ටියට දැනුවත් කරන්න. ඔයාලට උදව්වක් ඕන නම් කියන්නේ ඒකට පුළුවන් උදව්වක් අපේ channel එක හරහා කරන්න බලන අපි ඒ උදව්ව දෙන්න. right ඉතින් අද වීඩියෝ හොඳයි නේ. අපි මේ වීඩියෝ share කරන්න අපි subscribe කරන්න bell icon එක අපි දිගටම දෙවිලා ඉන්න. අපි දාන වීඩියෝස් බලන්න වීඩියෝ share කරලා ඔයාලගේ යාළුවන්වත් දැනුවත් කරන්න. අපි තවත් වීඩියෝ හමු වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් ජය වේවා.